කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් දහවනේ සාමාන්‍ය පරිදි වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ලංකාව සහ පෞද්ගලික බස් සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබුණේ පොළොව යාපනයේ මාර්ග 87 ඔස්සේ. කෙසේ වෙතත් ඒ ගැටලු පවතින බව පවසමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ යාළුවනේ බලන්නකෝ ඔන්න මම ගෙනාව පොඩි ළමියෙක්. එයා නාවල ඉන්නේ. නාවලා ඔන්න 100 එනකොට 100 ගාවට එන ඔන්න 100 ගාවට එන 100 අවුදලා එන සෙල්ලම් කරන්න. එන්න ටොමි එන්න මෙහෙන් ඔය යන්න පා 100 ගාවට හොඳ 100 බයයි 100 ගාවට යන්න නැතුව මං ගාවට එන්න මෙහෙන් Tommy ඉති කොහමද? නෑවද ඔයා? සුවඳ සබන් ගාලා නාලා. කොහමද ඉතින්? කොහමද? සුවඳ සබන් ගාලා නාලා. කොච්චර සැපද? අපිට ඔච්චර සැප නෑනේ. අපිට ඔච්චර සැප දෙන්න කෙනෙක් නෑනේ. ඔන්න බලන්නකෝ යාළුවනේ. යාළුවා බලන්නකෝ මගේ ළමයා. දැන් ගෙනල්ලා තාම දවස් 4යි. තාම දවස් 4යි වෙන්නේ. දවස් 4යි. මගේ ළමයාත් බලන්න මගේ සුදු නෝනා මොනවද කන්න ඕන? කොක්කෝ වීලා බත් කාලා කෝතු කාලා දන් කරන්න බෑ හොඳද? අර ඉනෝකගේ ළමයි වගේ දන් කරන්න බෑ. ඉනෝක කියන විදියට ඉන්න වගේ මං කියන විදියටත් ඉන්න ඕන. නැත්තම් මට කරදරේ. හාද? නැත්තම් මං ගහනවා. කියන දේ ඇහුවේ නැතෝ. Tommy මගේ Tommy එහෙනම් ඔන්න අපි ගියා බයි ඔය යාළුවට බයි කියන්න බයි අපි යනවා